හරි මූට පේන්නේ මේ ඉස්සරහින් ඉඳලා මෙන්න මෙහෙම වී හැඩයක් ඇවිල්ලා ආයෙ මෙහෙට. ඒ කියන්නේ මෙන්න මේ හරිය තමයි පේන්නේ. ඔව්. මූට මේ ළඟ ටික මෙහෙම මෙතන පේන්නේ නැහැ. ළඟම. ළඟ පේන්නේ නැහැ නේ. මේ ළඟම ටික පේන්නේ නැහැ. හරි. අනිත් පිටිපස්සේ පයන්න වගේ තියෙන සුදු මල්ලි. ඔව්. දැන් මූට මේ පිටිපස්සේ පේන්නේ නැහැ නේ. ඔව්. මූට පේන්නේ නැති නිසා දැන් පිටිපස්සෙන් උකුස්සේ මුගටියේ තලගොයෙක් හරි මොකක් හරි ගහනවට තමයි මූට පිටිපස්සෙන් මේ තියෙන්නේ මේ S2යි කටයි තියෙන්නේ. ඒකට තමයි පයන්නේ කියලා කියන්නේ. දැන් මේක මේ එතකොට පිටිපස්සෙන් බලන සතෙකුට පේන්නේ මුගේ මූණ තියෙන පිටිපස්සට. එතකොට ඌට මේ පිටිපස්සෙන් ගහන්න නැතුව ඉස්සරහට ආව මූට පේනවනේ. මේක තියෙන්නේ ව්‍යාජ මූණක් තමයි පේන්නේ. දැන් අපිට මේ සතා මුකුත් ධර්මයේ මම මුකුත් ණය කළාද මුකුත් ගෙනියන්නේ නැත්තේ. ඒක ඕනේ නැහැ. මේ පොඩක් අවශ්‍ය ගත්තට පස්සේ පොඩ්ඩක් මේව කළා මේක පෙන්නවා. මේ මට කිව්වා. ඒ හැදෙවිත් දන්නේ නැහනේ. නෑ මේ බබා වගේ. අම්මා. නෑ. මේ අගේ පොඩි උන් නෙමෙයි සාමාන්‍යයෙන් අඩි අපේ යටේ නෑ කළා මෙහෙම තමයි. අල්ල බලන්න. බබා. අම්බෝ. ඒ පෙනේ ඇවිල්ලා නිකන් මේ තියෙන්නේ මේ තියෙන S2යි කටයි මේ තියෙන්නේ. ඒක තමයි බෝරන්නේ තියෙන්නේ. අපි පයන්නේ කියලා කියන්නේ මේ S2 කටයි. මෙතනින් හරියට හෙඩ් ග්‍රිප් එක මෙතනින් හරියට මේක අල්ලගත්තා නම් මේවා මුකුත් දඟලන්නේ අතේ වෙලන්නේ මුකුත් නෑ. අතාරින් පහ. දැන් අපි ගියේ නැත්තම් මුදින් මරනවද? නැතුනේ. වතුර බීලා යවිද දන්නේ. ඒක අතාරෙද්දිත් සුදු. අතාරෙද්දිත් මොන් මෙහෙම ඔහොම ඇතෑරියොත් මගේ අත ඉස්සරහට ගිහලා මොගේ කටේ පැටලෙනවා. ඒකෙන්ද නිතරම අතාරින්න හතෙක් අල්ලද්දී අතාරෙද්දි ඔහොම ගල්ලා ඔහොම අත පස්සට ගන්නවා. දැක්ක නැකිටනේ. ලස්සන පොරොරියක් ගන්න වීඩියෝ කට් කරනවා.